යහපත් වාසනාවන්ත ජයග්‍රාහී නිදුක් නිරෝගීමත් කාල පරිච්ඡේදයක් ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම ඔන්න අද මම ඔබ සමග සම්බන්ධ වෙන්නේ මේ 2025 වසර ඔන්න අවසාන මාසයටත් අපි අඩිය තියන්න ඔන්න මෙන්න ඉන්න මොහොතක ඉතින් මේ 2025 වසරේ දෙසැම්බර් මාසය 12 වෙනි මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න නැත්නම් කිව්වොත් ඔබට කොහොමද ධනාත්මක භාවය ඍණාත්මක භාවය හැසිරීම ඒ කියන්නේ සුභ අසුභ ඒට අමතරව අසුබ ටිකක් වැඩිපුර කතා කරමු. ඇයි කතා කරන්නේ? ඒකත් අපි වෙනස් කරගන්නේ මේ මාසෙ සුබ කරගන්නාගේ. ඇත්තටම මේක ලග්න පලාපල තමයි. නමුත් මේකේ වැඩි වශයෙන් තියෙන්නේ දෙසැම්බර් මාසය සුබවාදී මාසයක් කරගන්නේ කොහොමද? මොන අසුබ තිබ්බත් අපි ඒක කරගන්නේ කොහොමද කියන එකයි කතා කරන්න හදන්නේ. ඉතින් 2025 වසර පටන් අරන් කාලය ගෙවිලා හිතා ගන්න බෑ. ඔබටත් මටත් කාලය ගෙවුණා කාර්යබහුලතත් එක්ක. දැන් වසර අවසන් වෙලා 2026 වසරත් ඔන්න ආරම්භ වෙන්න ඉන්නවා. ඉතින් මේ අධික කාර්යබහුල කාර්යක මමත් ඉන්නේ මගේ වැඩ කටයුතුත් එක්ක මගේ පුද්ගලික රාජකාරී කටයුතුත් එක්ක. නමුත් මම ඔබට පොරොන්දු වෙනවා දෙසැම්බර් මුල් සතිය දෙක වෙද්දී අනිවාර්යයෙන්ම 2026 ලග්න පලාපල කියන මොකද දැන් සමහර අය කියනවා අනිත් අය ඔක්කොම නොවැම්බරේදී පලාපල දාලාලු. ඇයි මට දාන්න තාම ප්‍රමාද කියලා. ඇත්තටම හදිසියකුත් නැහැනේ. අපි කොහොම හරි අවුරුද්ද ගොඩ දාගන්න විදිය ඉක්මනින් කතා කරමු. ඉතින් ඒ වගේම ඔබට විශේෂ කාරණා ටිකක් මතක් කරන්න ඕන මේ පුද්ගලිකයන් සටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. ගොඩාක් අය මෙසේජ් කරලා තියෙනවා, කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් ඒක මම කරන්නේ නැහැ. මේක මගේ ව්‍යාපාරයක් නෙමෙයි. මේක මම අවුරුදු 15කට ආසන්න කාලයක්, දශකයකට ආසන්න කාලයක් මේ ඉගෙනගත්තු ශාස්ත්‍රයත් එක්ක ඔබට ජීවිතේ කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් හරි ගොඩ දා ගන්න හදන උත්සාහයක් පමණයි මට කාලය වෙලාව තියෙන විදිහට මට වෙනම රැකියාවක් ව්‍යාපාරයක් තියෙනවා. ඒකෙන්ද මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍ය නැහැ. මේක මගේ ආත්ම තෘප්තිය. මොකද කවුරු හරි ගොඩ ගියොත් ඒ ලැබෙන දේ මට කෝටි ගණක් ඉපුරට වඩා ලොකු දෙයක්. හැබැයි මේ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලුවක් නැත්නම් මොකක් හරි විස්තරයක් දැනගන්න. කේන්සටහන් පරීක්ෂාවට ලක් කිරීම නෙමෙයි. මෙහෙම ඉල්ලන්නත් එපා. මම මුදල් ගෙන හෝ නොගෙන ඒක කරන්නේ නැහැ. හැබැයි මේ වැඩසටහන කියන කාරණා පිළිවෙතක් ගැන පොඩි ප්‍රශ්නයක් හරි තිබ්බොත් ඔන්න ඔබ මගේ රාගස්තු නිර්වාණ Facebook පිටුවට ගිහිල්ලා මෙසේජ් එකක් දාන්න. එතකොට මට හැබැයි මේ කාලෙකින් උත්තර දෙන්න බැරුව ගියා. හැබැයි අවස්ථාවක් ලැබුණ සැනින් ඒකට උත්තරයක් ඔබට කොයි වෙලේ හරි ලැබෙන එක මම ස්ථිර වශයෙන්ම කියනවා. ඉතින් ඕක හොඳින් හිතේ තියාගෙන අපි යමු ගමන. එහෙනම් අපි මෙතනින් එහාට කතා කරමු. මේ 2025 වසරේ අවසාන මාසය දෙසැම්බර් මාසය ඔබේ ලග්නෙන් ලග්නෙට කොහොම බලපාවිද කියලා. 2025 වසරේ දෙසැම්බර් මාසය ගැන අපි කතා කළොත් මේ ග්‍රහ පිහිටීම් ග්‍රහ මාරු ගැන විශේෂයෙන්ම කතා කළොත් අපි දැනගත යුතුම කාරණා කිහිපයක් දෙනවා. මෙතන ප්‍රබලම දේ තමයි මේ 2025 වසරේ දෙසැම්බර් මාසේ 5 වෙනිදාට අර මේ කටක රාශිගත වෙච්ච ගුරු ග්‍රහය කටක රාශිගතලා වක්‍ර වුණාට පස්සේ ඔන්න නැවත මිථුන රාශිගත වීමක් වෙනවා. ඒක ඉතා ප්‍රබලයි. නැවත මිථුන රාශිය තුල තමයි ගමන් මාර්ගය ආරම්භ කරනවා මේ දෙසැම්බර් 5 වෙනිදා. ඒක සුවිශේෂී වූ ග්‍රහ මාරුවක්. ඒ වගේම මේ 12 වෙනි මාසේ 6 වෙනිදා දෙසැම්බර් 6 වෙනිදාට බුධ ග්‍රහයා වෘශ්චික රාශිගත වීම සිදු වෙනවා. ඒකත් එක්කම. ඒ වගේම ඔන්න 7 වෙනිදා වෙද්දී තවත් සුවිශේෂී ග්‍රහ මාරුවක් සිදු වෙනවා. කුජ ග්‍රහයා ඔන්න ධනු රාශිගත වීම සිදු වෙනවා. ධනුවට පැමිණීම සිදු වෙනවා කුජ ග්‍රහයා. ඊට පස්සේ 16 වෙනිදා රවි ග්‍රහයා මේ කියන්නේ මේ දෙසැම්බර් 16 රවිගේ මාරුව සිදු වෙනවා. රවි ග්‍රහයත් ධනු රාශිගත වීම සිද්ධ වෙද්දී දෙසැම්බර් 20 වෙනිදා වෙද්දී සිකුරු ග්‍රහයත් ධනු රාශිගත වීම සිදු වෙනවා. ඊට පස්සේ දෙසැම්බර් 29 වෙනිදා අර වෘශ්චික රාශියට පැමිණි බුධ ග්‍රහයා ධනු රාශිගත වීම සිද්ධ වෙනවා. ඉතින් මේ සුවිශේෂී කාරණා ටික එහෙම සලකලා. එතකොට දැන් වෙනස් නොවන විදිහටත් රාශිගත වෙලා නේද? මේ මීන රාශිය තුල ඔන්න නිවෘත ගමන ආරම්භ කරා සෙනසුරු ග්‍රහයා. එතකොට රාහු කුම්භ රාශිය තුල ඉද්දි හේතු ග්‍රහයා සිංහ රාශිය තුල ඉන්නවා. ඉතින් මේ සියලු ග්‍රහ පිහිටීම් එක්ක අපි එහෙනම් දැන් කතා කරමු. ඔන්න ඔබේ ලග්නයට මේ 2025 වසරේ අවසාන මාසය කොහොම වේවිද කියලා. රාශි චක්‍රයේ දෙවන රාශිය ලග්නාධිපති සිකුරු ග්‍රහයා වූ වෘෂභ ලග්නයේ වෘෂභ ලග්න හිමියන් ආයුබෝවන්. ඉතින් වෘෂභ ලග්න හිමියන්ට මේ 2025 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ කොහොමද කියලා කතා කරන්න හදන්නේ. ඉතින් ඔන්න වසරක් ගෙවුන හැරලා බැලුවොත් කොහොමද තත්ත්වය වෘෂභ ලග්න හිමියන්ට ඉතින් ගොඩාක් දුරට පොදුවේගත 50-50 තමයි තිබ්බේ. ඉතින් ඒකත් එක්ක අලුත් අවුරුද්ද ගැනත් අපි කතා කරමු තව සතියකින් දෙකකින්. ඉතින් මේ ඉස්ලාම් මේ දෙසැම්බර් මාසය ගැන කතා කරද්දී ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඔබේ 7 වෙනි තුල කුජ සහ රවි එක්ක සංයෝග වෙලා ඉදි තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඉතින් හැබැයි මේ මාසය ආරම්භයෙන් පස්සේ ඒ ග්‍රහයන්ගේ මාරුවක් තියෙනවා අපි ගැන කතා කරමු. ඒ වගේම ගුරු මේ වෙලාවේ ඔබගේ 3 වෙනි තුල තැම්පත් වෙලා ඉන්නෝ මේ මාසය ආරම්භයේදී. කේතු ඔබගේ 4 වෙනි තුල තැම්පත් වෙලා ඉන්නෝ. බුධ 6 වෙනි තුල තැම්පත් වෙලා ඉන්නෝ. රාහු 10ත් ශනි 11ත් තමයි ඉන්නේ මේ මාසයේ ආරම්භයේදී. හැබැයි මේ මාසයේ ආරම්භය වෙලා දවස් 5ක් වගේ ගත වෙද්දී
ඔබගේ තුන්වැන්න තුල හිටපු ගුරු ග්‍රහයා ඔබගේ දෙවැන්නට පැමිණීම සිදු වෙනවා. මිථුන රාශිගත වීම සිදු වෙනවා. ඊට පස්සේ 6 වෙනිදා වෙද්දී ඔබගේ 6 වෙන්න තුල හිටපු බුධ ග්‍රහයා 7 වෙනිදාට පැමිණීම සිදු වෙනවා. ඒ වගේම 7 වෙනිදාට දෙසැම්බර් 7 වෙනිදාට ඔන්න ඔබගේ 7 වෙනිදා තුල හිටපු කුජ ග්‍රහයා ඔබගේ 8 වෙනිදාට පැමිණීම සිදු වෙනවා. ඒ වගේම දෙසැම්බර් 16 වෙනිදා වෙද්දී ඔන්න ඔබගේ 7 වෙනිදා තුල හිටපු රවි ග්‍රහයාත් 8 වෙනිදාට යනවා. ඒ වගේම දෙසැම්බර් 20 වෙද්දී ඔබගේ 7 වෙනිදා තුල හිටපු සිකුරු ග්‍රහයාත් 8 වෙනිදාට යනවා. ඊට පස්සේ දෙසැම්බර් 29 වෙද්දී ඔන්න අර 6 ඉඳලා 7ට ආපු බුධ අන්න 8ට යනවා. ඉතින් විශේෂයි. මෙන්න මේ විශේෂත්වය කොහොමද වෘෂභ ලග්න හිමියාට මේ මාසය තුල බලපන්නේ කියලා අර දීර්ඝකාලීන සෙනසුරු වක්‍රය සම්බන්ධයෙන් කියපු වීඩියෝ එකේ තිබෙන කාරණා 100%ක් ගලප ගන්න යන්න අවශ්‍ය නැහැ. මොකද ඒ කතා කරන දීර්ඝ කාලයක් මේ කතා කරන්නේ මේ මාසයක් වගේ කෙටි කාලයකට. එහෙනම් මේ මාසය කොහොම වේවිද කියලා අපි දැන් කතා කරමු වෘෂභ ලග්න හිමියාට. පුද්ගලික ජීවිතය. පුද්ගලික ජීවිතය ගැන කතා කරොත් මොකද්ද වෙන්නේ? මෙතනදී මේ හරි කෝපෙන්නේ මේ කාලේ ගෙවන්නේ. හැමෝත් එක්කම හරි කේන්ති යනවා. අර අපි කියන කුකුල් කේන්තිය. මේක මේ ඔබ තුල ඔබ පාලනය කරගත යුතු දෙයක්. මොකද පොඩ්ඩේ බැරියෙන්න බෑ කේන්ති යන කතාව චුට්ටක් ඔබ ටිකක් හිතන්න ඕන. මොකද හේතුව සාධාරණ හේතුත් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම එකක් නෙමෙයි ඔබට තියෙන්නේ මේ වෙලාවේ. අර හොස්ස ළඟින් මැස්ස යන්න බැරි තැනක් තමා තියෙන්නේ. අන්න ඒක නිසා චුට්ටක් සැලකිලිමත් වෙන්න උත්සාහ කරන්න වෘෂභ ලග්න හිමියා මේ කාලේ තමන්ගේ විසින් තමාගේ කේන්තිය පාලනය කරගන්න. මෙන්න මේ කාලය අනිත් පැත්තෙන් මේ ගොඩාක් හිතවතුන් එක්ක ඔබ ආරවුල් ඇති කරගන්නවා. ගැටලු මතුවෙනවා. හිත තරහ වෙනවා. අමනාප වෙනවා. ඔබයි වෙන්නේ. ඔයනේ මේ වෙන කවුරුත් නෙමෙයි. හැබැයි පස්සේ ඔබට ඇත්ත තේරුම් යද්දී ඔබට යම්කිසි ආකාරයෙන් තත්ත්වය තේරුම් යද්දී ඔබ ප්‍රමාද වැඩි වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ මාසයේ විශේෂයෙන්ම ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද හිතවතුන් සමග ගැටුම් මැතිවීමේ සම්භාවිතතාවයේ ප්‍රවණතාවය ඉතා ඉහළ තත්වයක තියෙනවා. ඒක නිසා ඒක අනිත් පැත්තෙන් මෙන්න මෙතන විශේෂම කාරණාවක් තව තියෙනවා. ඔබගේ තියෙන වැඩ කටයුතු තුළ ඔබ දුරදිග නොසිතා කටයුතු කිරීම. ඒ වෙලේ ඒ ගත් තීරණය හදිසි තීරණ ගැනීම ප්‍රබල අන්දමින්ම වෘෂභ ලග්න හිමියා තුලත් විද්‍යාමාන වෙන කාලය. අන්න ඒක නිසා මේ හදිස්සිය ඉක්මන්කාරීත්වය අඩු කර නොගත්තොත් එතනත් ඔබට පොඩි හානියක් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම ස්ථීර සිතුවිලි නැහැ. ෂණයෙන් වෙනස් වෙන සුළු. දැන් කියන දේ තා පොඩ්ඩෙන් වෙනස් වෙන. දැන් හිතන දේ තා පොඩ්ඩෙන් වෙනස් වෙන. අන්න ඒ වගේ තත්ත්වයන් ළඟ හිත වෙනස් වෙන සිතුවිලි දාමයක් තුල තමයි මෙන්න මේ කාල සීමාව තුල තියෙන. ඒක සමහරකට ඔබටත් වදයක් ඒක. මොකද මේ දැන් ගන්න තීරණය ඔබ වෙනස් කරන එක ඒ දේ තුල ඔබ ගොඩක් ව්‍යාකූලත්වයටපත් වීමක් ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා. ඇයි මේ අසුභවාදී දේවල් ගොන්නම් මුලින් කිව්වේ? නෑ. ඔබ තුල හදාගන්න ඕන තියෙන ටික තමයි මම කිව්වේ. ඒ ටික වෙනස් කරගත්තොත් ගොඩාක් ප්‍රශ්න ඔබට ඇති වෙන්නේ. ඒක වළක්වා ගන්න. එන්දා ඔයවා කියද්දි ඔළුව අවුල් කරගන්න එපා. ඉතින් මේ කාල පරිච්ඡේදය තුල ඔබට ගොඩාක් දුරට ඔබගේ කටයුතු තනියම කරගෙන යන තරමට ඔබට ලාභ වේවි. ඔබ ඔබගේ පාඩුවේ කරන. ඔබ කියනවා මට කවුරුත් නැහැ මම තනියම ඉන්නවා කියලා. නමුත් ඔබ අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලාපොරොත්තු නොවි තනියෙන් කරන් යන්න කායකවත් අමනාප වෙන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබේ පාඩුවේ කරන් යන්න උත්සාහ කරන්න. මොකද මේ කාලය ඔබට ඔබ පාලනය කරගැනීමේ අපහසුතාවයක් තමයි තියෙන්නේ. ඒක ඔබ පාලනය කරගත්තොත් ගැටලුවක් නැතුව ඉදිරියට යන්න හැකියාව තියෙනවා. රැකී රක්ෂා සම්බන්ධයෙන් කුමක් වේවිද මෙන්න මේ කාලේ? රැකියාව තුළ ඔබ තාමත් වෙනස්කම් වෙනවා. ඔබ ටිකක් සෙලෙවෙන සුළු මනසකින් කටයුතු කරනවා. දැන් එක දවසක් ආසයෙන් වැට ගියොත් අනිත් දවස එපා වෙනවා. ඔය වගේ තත්ත්වයන් තුල තියෙනවා. ඒ රැකියා ස්ථානය තුලත් අයත් එක්ක නිතර ගැටෙන ප්‍රශ්න තියෙනවා. ඔබ ටිකක් අර හිත යටින් ගොඩාක් අයත් එක්ක ආමනාපය රැකියා ස්ථානය තුල ගත්තත්. අනේ නිසාවෙම ඔබට රැකියා ස්ථානයේ ගොඩාක් අය නුරුස්සන ස්වභාවයක් තියෙනවා. අර ඔබේ පොඩි අඩුපාඩුවක් දැක්කත් කිව්වට ඔබ ඒවට කේන්ති ගන්නවා. ඒක ඔබේ අඩුපාඩු ලෙස හදා ගැනීම උත්සාහ කරනට වඩා ඒක තර්ක කරන නෑ. ඒක හරි කියන වැරදි කියලා දැන හරි කියන උත්සාහ කරන තත්ත්වයක් තියෙනවා. මේලා කටත් ඉච්චර හොඳ නෑනේ මේ කාලේ. අර කෙනෙක්ගේ දෙමු කොහොම වෘෂභ ලග්න හිමියා නිරායසෙම තියෙන දෙයක්නේ. අර කටරින දේ ඩාංගාලා කියලා දාන එක පොඩ්ඩක් මේලාව එක පාලනය කරගමුද අපි. මොකද එහෙම කරොත් ඔබට මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. රැකියාව වෙනස්කම් වෙනවා. ළඟ රැකියාව මාරු කරන්න උත්සාහ කරනවා. දැන් මෙතනින් ගිහලා මෙතන හරියන්නේ නැහැ. තව තැනකට යනවා. ස්ථාන මාරුවෙම සිදුවීම එහෙම සිදු වෙනවා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. කොහොම හරි ආදායම් තත්ත්වය නම් ගැටලුවක් නැතුව පවත්වා යන්නත් හැකියාවක් තියෙනවා මෙන්න මේ කාලේ. ඒක නිසා ඒක ලොකු එකක් නෑ. හැබැයි ඔබ පොඩ්ඩක් ප්‍රවේශංකාරී විය යුතුයි මේ දෙසැම්බර් මාසේ 7න් පස්සේ කාල සීමාව තුල. ඇයි එහෙම කියන්නේ? මෙතනදී විශේෂම කාරණාව
ඔබගේ කටයුතු වලට ටිකක් බාධා සහිත දේවල් ඇති වෙන ඉඩකඩ පදින රැකියා තත්ත්වයන්. රැකියාවට යන්න එන්න අපහසුතාවයන් මතුවෙනවා. ටිකක් නිතර නිවාඩු ගන්න සිද්ධ වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අන්න ඒ නිසා ඔබට ටිකක් අර කාලය කළමනාකරණය කරන ගැනීමේ යම්කිසි අපහසුතාව මතුවෙද්දී රැකියාවේ වැඩ කටයුතු ඔබට බාධක වෙනවා. ඔබට මග හැරෙන ඉඩකඩ පවතිනවා. ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙන්න. ආදායම් තත්ත්වයේ වෙනසක් නැහැ. ආදායම් තත්ත්වයේ ගැටලුව මම මේ මාසේ ලොකුවට කියන්නේ නැහැ. නමුත් වියහිදම් වැඩි වෙනවා ඔබට. එනේ වියහිදම් වැඩි වීමත් එක්ක අර ආදායම් තත්ත්වය මදි කියලා දැනෙන්න පටන් ගන්නවා. කොච්චර හම්බුණත් මේ සල්ලි ඉතුරුවක් කරගන්න අපහසුයි කියන තත්ත්වය නම් චුට්ටක් පෙන්වුම් කරනවා. ඒ නිසා මේ වෙලාවේ බුද්ධිමත් ලෙස වියහිදම් කළ යුතුයි මේ කාලේ. නැත්තම් මේ ලැබීම් පිළිබඳ ගැටලු නෙවෙයි. ඉතින් අර වියදම් වැඩි වුණාම එතකොට හිතෙන්නේ මේ සල්ලි මදි කියලා. නෑ සල්ලි මදි නෑ. ලැබෙන දේ ඔබ වියදම් කරද්දි ටිකක් ගැටලුවක් තියෙනවා. ඒක ඉතින් හොඳින් හිතේ තියාගෙන කටයුතු කරන්න වග බලා ගන්න. රැකිරක්ෂා ප්‍රවේශම් කරන්න උත්සාහ කරන්න. මේ වෙලාවේ දැන් මේ ඔබ අමුතුම තීන ගන්නවා. සමහරකට දැන් කරන රැකියාවට වඩා තනතුරෙන් සල්ලි වලින් අපිට වැටුපෙන් වැඩි රැකියාවක් ලැබුණාම දුර දිග බලන්න තු යනවා. හැබැයි ඒ ස්ථාන රැකියා ස්ථානයේ ආයතන ටිකක් පැවැත්මක් තියෙන ඒවා නෙමෙයි. අන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. මේ ෂණයෙන් රැකියාව මාරු වෙන්න තියෙන කාලයක් නිසා ඔබ පොඩ්ඩක් මේ රැකියාවල් අහිමි කරගන්න තු බුද්ධිමත් කටයුතු කරනට වැදගත් වේවි. ව්‍යාපාරික තත්ත්වයන් ගැන කතා කරොත් මෙන්න මේ කාලය වෘෂභ ලග්න හිමියා ගොඩාක් දුරට ව්‍යාපාර තුළ ස්ථාවර ව්‍යාපාර වලට වඩා මෙන්න මේ කාලෙට කාලයෙන් කාලෙට වෙනස් වෙන ව්‍යාපාර වලට යොමු වෙනවා නම් ඊටා යහපත් වෙනවා. මොකද මේ කාලයක් එක දිගට ව්‍යාපාර කරගන්නට වඩා අර අතරමැදි ව්‍යාපාර තුළ වෙනස් වෙන තුළු ව්‍යාපාර තුළ ඔබට ලාභ වැඩි වශයෙන් අත්පත් කරගන්න හැකියාව තියෙනවා. මේ එක තැනක ඉඳන් කරන ව්‍යාපාර වලට වඩා තැන් තැන් වලට අර යන ව්‍යාපාර එක ප්‍රදේශයන් වලට යන ව්‍යාපාර ඔන්න විතා සුබවාදී මේ කාලේ. අන්න ඒ වගේ ව්‍යාපාර කටයුතු කරන අයට යහපත්. මොකද මේ උත්සව සමයත් ඇවිල්ලා මෙන්න. මේ දෙසැම්බර් මාසේ ඉතින් වැස්ස තියෙනවා. නමුත් මේ කියන්නේ මේ උත්සව සමයේ වර්ෂාව කියන එක ඇත්තන ව්‍යාපාරිකයන්ට ඉතා සුබවාදී යම්කිසි ආකාරයක ආරංචියක් නන් නෙමෙයි. ඒකෙන් ඒ වුණාට අපි ඒ ගැන කලබල විය යුතු නැහැ. විෂභ ලග්න හිමියන්ට මම මේ කියන්නේ. ඔබ මෙන්න මේ කාලේ සැලසුම් කරන ව්‍යාපාර. එක ස්ථානයකට නැතුව එක නගරයෙන් නගරයට ගිහිලා කරන්න පුළුවන් ව්‍යාපාර. දැන් මේ කාලේ අවශ්‍යතාව තියෙනවනේ මේලා. ඒ වැඩි වශයෙන් ඉල්ලුම තියෙන දේවල් තියෙනවනේ. අන්න ඒ ව්‍යාපාරවල යොමු වෙනවනම් ඉතාමත්ම යහපත් මෙන්න මේ කාලේ. එතකොට තව පැත්තකින් ගත්තම විදේශ සම්බන්ධතාව තුළ විදේශ රටවල් සම්බන්ධ කරගනිමින් කරන ව්‍යාපාර වලටත් සුබවාදී කාල පරිච්ඡේදය. එතන ඔන්න ව්‍යාපාර වලට ඒ පැත්තෙන් ඉතායි ලාභදායී තත්වයක් තියෙද්දී එක පැත්තක් ගැන මම කතා කරනවා හවුලේ කරන ව්‍යාපාර හවුල් කටයුතු වලට නම් එතරම් සුබවාදී නැහැ. පිරිසක් එකතු වෙලා කරන ව්‍යාපාර තුළ ව්‍යාපාරයේ ගැටලුවක් නෙමෙයි. නමුත් ඒ පිරිස අතර ගැටලුව ඇතිලා ගැටුම් ඇති වෙලා අන්තිමට අර හොඳින් යන ව්‍යාපාරයට බාධා වෙන්න පුළුවන්. ඒ නිසා පිරිසත් එක්ක කරන ව්‍යාපාර තුළ ඔබ බුද්ධිමත්ව වගේම හරි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මොකද ඇයි එහෙම කියන්නේ? බුද්ධිමත් භාවයෙන් කටයුතු කරන්න කිව්වේ ඔබට වංචා කරන්න ඔබේ හවුල්කරුවෝ පෙළඹෙනවා. ඕන් ලාභ අරගෙන ඔබෙන් වැඩ අරගෙන ඔබට ගෙවන්න නැතුව ඉන්න නැත්නම් අඩු කරන්න. ඒක නිසා ඒක ගැන අවධානයෙන් ඉන්න. අනිත් එක තමයි කල්පනාකාරීව ඉන්න කියන්නේ අනිත් පැත්තෙන් ගැටලු ඇති කරගන්න නැතුව ඉන්න වග බලා ගන්නවා. මොකද මේ කාලේ ව්‍යාපාර වලට හොඳ කාලයක් තියෙද්දි ව්‍යාපාර අවුල් කරගත්තොත් අපරාධ නිසා ඉවසීම ඇති කරගන්න මෙන්න මේ කාලේ ගැටලු ප්‍රශ්න තිබ්බත් ඒවා හිමීට යන්න. මොකද මේ ව්‍යාපාර වල ලාභ ලැබෙන කාලයක්. ඒ ලාභ ගන්න උත්සාහ කරන්න ව්‍යාපාරයේ පැවැත්ම ගැන හිතන්න. හොඳට පැහැදිලි ඇති ඔබට මම මේ කියන කාරණාව. ඉතින් අනිත් පැත්තෙන් ඔන්න මේ කාලය ඔබට අන්තර්ජාලය සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් කරන ව්‍යාපාරට ඉතා සුබවාදී උත්සව සමයක් කියන්නේ ඒ වගේ වලට ඉතා හොඳයි. ඒක විශේෂයි වෘෂභ ලග්න හිමියාට. අන්න ඒක නිසා ඒ පැතිල උත්සාහ කරන්න. හැබැයි අනුම්මත්ත කිසිම ව්‍යාපාරයක් තියන්න යන්න එපා. ව්‍යාපාරේ 100%ක් ඔබ මත්තේම රඳවා ගන්න උත්සාහ දරන්න. එතකොට ඔය ගැටලුව ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද නේ මම මේ කියන උත්සාහ කරන්නේ? අන්න එන ඒක හොඳින් තේරුම් ගනිමින් කටයුතු කරන්න. එතකොට ඔය අසුභවාදී දේවල් වෙන්නේ නැහැ. අසුභවාදී කියලා ගොඩක් අය කියන්නේ නැති ව්‍යාපාර වලට. ඒ අසුභවාදී වෙන්නේ අර මං කියපු කාරණා ටික බුද්ධියට ගත්තේ නැත්තම් විතරයි. නැත්තම් මේ වෙලාවේ ගේමක් ගහගන්න ඔබට පුළුවන්. ඒක බුද්ධියෙන්ම කරන්න. ගෘහ ජීවිතය ගැන කතා කරලා වෘෂභ ලග්න හිමියා ඉතාමත් සැලකිලි යුතු තැන. මොකද මේ කාලයේ ගෘහ ජීවිතය ඇතුලේ ගැටුම් ඉතා ප්‍රබල අන්දමින් පවතින කාලයක්. මෙන්න මේ කාල සීමාව තුළ අඩදබර වැඩි, බහිම්බස්වීම් වැඩි. ඔබ තුලත් ඉවසීම නැහැ. ඔබේ සහකාරය හෝ සහකාරිය තුල ඉවසීම මොකුත් නැහැ. අනිත් පැත්තෙන් දෙන්නට දෙන්න සැකන සහකාරය ඔබ සැක කරන සහකාරය ඔබ සැක කරනවා. ඔබ සහකාරය හෝ සහකාරියව සැක කරනවා. අන්න ඔය తত্ত্বය ටිකක් ගැටුම්කාරී ගැඹුරු ලෙස ඔබ සමහරක් වෙලාවට ටිකක් අමනාප වීම ඇති වෙලා දෙන්න දෙපසකට වීම වෙන්න පුළුවන්. එක ගෙදර හිටියත්
කතා බහක් නැහැ. එක ඇඳේ නිදාගත්තත් දෙන්න දෙපැත්තේ. අන්න ওই වගේ තත්ත්වයක් නිරූපණය වෙනවා මේ වෙලාවේ. ටිකක් ඒවා ටිකක් ගට්ටන ලෙස සමහරක් වෙලාවට පහර දීම් වලට පවා යන්නේ. එක්කෙනෙක් කවුරු හරි ටිකක් තුවාල වෙන්න, රෝහල්ගත වෙන්න හේතු කාරණා දෙන්නත් පුළුවන්. ඒක නිසා මේ වෙලාව ඊ타ත්ම කල්පනාකාරී වෙන්න ඕන මේ පෞද්ගලික මේ බය කරන්නේ මේ කියන්නේ. එක්කෙනෙක් ඉවසීමෙන් එක්කෙනෙක් නිහඬව හිටියොත් අපේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පොඩ්ඩක් නිහඬ වෙන්න උත්සාහ කරන්න, ඉවසීමෙන් ඉන්න උත්සාහ කරන්න. නැත්නම් ඒක මග ඇරලා ඉන්න උත්සාහ කරන්න. හැබැයි ඔය සැක සංකා මතුවෙන විදිහට කටයුතු කරන්න එපා. මේ වෙලාවේ ඔය පරිබාහිර පාර්ශව ඔය ඇතුළට ඇවිල්ලා ඔන්න තවත් මේවා ගැටුම් උත්සන්න කරන්න පෙළඹෙනවා. සමහර ඥාතින් වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්. නැත්නම් මේ පෞල් ජීවිතය තුළ ඔබ යහපත් ලෙස ඉන්නවට විරුද්ධ අය වෙන්න පුළුවන්. නැත්නම් නොයෙකුත් බලාපොරොත්තු වෙන එකෙක්ගෙනගේ යම් කිසි ආකාරයෙන් ඒ බලාපොරොත්තු සිද්ධ කරගන්න අර අනියමෙන් උත්සාහ දරන අය වෙන්න පුළුවන්. අන්න මේගොල්ලෝ ඉන්වෝල්ව් වෙලා ප්‍රශ්න විසඳන්න කියලා වගේ ඇවිල්ලා ප්‍රශ්න ඩබල් ට්‍රිපල් කරලා දෙගුණ තෙගුණ කරලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිබාහිරයට මේලා ඔබේ ප්‍රශ්න ගැටලු ගැන පුද්ගලික ජීවිතය තුළ තියෙන ගැටලු ගැන අනවශ්‍ය විදිහට කියන්න යන්න එපා. සමහරු හිතවතුන් විදිහට පෙනී ඉඳලා ඔබ නැතිතන hina වෙනවා. ඔබ ගැන අනිත් අර කියලා hina වෙනවා. එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඒ තුලින් ඉෂ්ට සිද්ධ කරගන්න ඔබව පාවිච්චි කරන්න ඉඩකට පවතිනවා. ඒක නිසා මේ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න වෘෂභ ලග්නේ හිමියනේ. තව විශේෂ කාරණාවක් තියෙනවා මේ කාලේ. දරුවෝ ගැන නම් හිතන්න මොන දරුවෝ ගැන සලකන්න මොකද ඔවුන්ට මානසික වශයෙන් ටිකක් ගැටලු මතුවෙන්න ඔවුන්ට නොලැබෙන ආදරය ඔන්න වෙන වෙන තැන්වලින් හොයාගන්න ගිහිල්ලා ඔවුන් පොඩ්ඩක් ටිකක් අමික ආකාරයෙන් අපි කියන්නේ අපි එයා වැරදි මාර්ගවල යන්න ඕන් පෙළඹෙන්න පුළුවන්. අනේක නිසා චුට්ටක් දරුවෝ ගැන හිතන්න. අනිත් පැත්තෙන් ඔබගේ පියාට මේ කාලේ තරම් සුබවාදී නැහැ. පියාගේ සෞඛ්‍ය පිරිහීම ඇති වෙන්නේ ඒකට නැත්නම් පියාගෙන් ඔබට ඈත් වෙන්න සිද්ධ වෙනවා. පියාගෙන් ඈත් වීමට සිද්ධ වෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඒ ගැන ටිකක් දෙවරක් හිතලා ඔහුගේ සෞඛ්‍ය ගැන ඔහු ගැන සැලකිලිමත් වෙන්නම ඕන මේ වෙලාවේ වෘෂභ ලග්න හිමියා. ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා නැත්නම් විවාහකාගේ විවාහය. මුලින්ම මේ සම්බන්ධතා ගැන කතා කරමුකෝ. මේ කාලේ ස්ථාවර සම්බන්ධතාවයක නම් එතරම්ම සුදුසු නෑ. ඒක සුදුසු නෑ නෙමෙයි. අවස්ථාව උදා වෙන්නේ නෑ. ඒකයි කියන්නේ. මේ සම්බන්ධතාව තුළ ඔබ චංචලයි සිතවිලි. මේ වෙලාවේ සම්බන්ධතාව සම්බන්ධයෙන් ඔබ දැඩි තීන්දුව తీරන ගන්න කාලයක්. සමහරක් වෙලාවට අවුරුදු ගාණක් තිබිච්ච සම්බන්ධතාවයේ අතාරින්න ඉඩකට පවතින ඔබ මේ කාලේ. ඔබ ගැන හිතලා ඔබේ තීන්දුව ගන්න ඉඩකට පවතිනවා. ඊට පස්සේ ක්ෂණික බැඳීම් වල පැටලෙන්න ඔබ ඉඩකට පවතිනවා. මේ සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. ඒකේ පොඩ්ඩක් හරියන්නේ නැහැ කියලා තුනම තව එකකට බැඳලා. අන්න එකක් නැවතීදී තව එකක්. අන්න ඔය වගේ විදිහට පුංචි සෙල්ලක්කාරී ජීවිතයක් ගෙවන්න වෘෂභ ලග්න හිමියෝ මේ අවිවාහකය විශේෂයෙන්ම පෙන්눔 කරනවා. ඒ වගේම ඒ කාල සීමාව තුළ ඒ සම්බන්ධතාව තුළ ඔබ තෘප්තිය ලබා ගැනීම උදෙසා නොයෙකුත් දේ කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක්. ඉතින් ඒක නිසාවෙන්ම පොඩ්ඩක් ඔබ මේ කාලේ ටිකක් සම්බන්ධතාව තුළ බුද්ධිමත් විය යුතුයි. මම කියන්නේ ඒ දේවල් හරිද වැරදිද ඒක කියන්න බෑ. ඒක ඔබට සාපේක්ෂව වෙනස් වෙනවා. මොකද ඒවා සාධාරණයක් වෙන්න පුළුවන් අසාධාරණ. ඒක නිසා හැබැයි ඔබ ඔබගේ ජීවිතේ බුද්ධිමත් වෙනවා. නිකන් නරක නාම දාගන්න අවශ්‍ය නැහැ මේ කාල සීමාව තුළ. ඔබ සමහරක් වෙලාවට හිතපු නැති ආකාරයේ සම්බන්ධතා ශණයෙන් ගොඩ නැගෙනවා. ඒව තුළ දුරදිග යනවා. මේ එක දවසක් තුළ එක කාල පරාසයක් තුළ ඊට පස්සේ ඒ දේවල් එක්ක ඔන්න යනවා. ඒවා නිසා ප්‍රශ්න ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඒ කරන කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රශ්න ගැටලු දාගන්න එපා. ඔබට නමට කැලැල්ල ඇති කරගන්න එපා මෙන්න මේ කාල සීමාව තුළ. ඒ ගැන ගොඩාක් හිතලා කටයුතු කරන්න උත්සාහ කරන්න මේ කාලය. මොකද ඔබත් අර ටිකක් අනිත් අයගේ හැඟීම් එක්ක පොඩ්ඩක් ගනුදෙනු කරන්න ඒවත් එක්ක සෙල්ලම් කරන්න පොඩ්ඩක් පෙළඹෙන කාලයක්. අන්න ඒක හොඳින් හිතලා බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. ආදරද මේ විවාහය සම්බන්ධයෙන් ගත්තත් ඔන්න හදිසි තීරණ ගන්න ඔබ මේ වෙලාවේ. දුරදිග නොබලා එකපාර විවාහයන් වලට යොමු වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න දෙදෙනා හඳුනාගෙනත් නැහැ. නැත්තම් අර හරි ස්ථාවරයක් නැහැ. ප්‍රශ්න එනවා. ඒක නිසා විවාහ සම්බන්ධයෙන් අසුබවාදී කාලයක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඉක්මන් තියෙන ගන්න සුබවාදී කාලයක් නෙමෙයි. ඒක නිසා ටිකක් බුද්ධිමත්ව හිතලා ඒවා කටයුතු කරන්න. නැත්තම් අර මෙතෙක් පවත්තන් ආපු දේ ඔබට අහිමි වෙලා නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ගැන ටිකක් දුරදිග හිතලා වෘෂභ ලග්න මියා කටයුතු කරලා යහපත් විවාහයකට යන්න, යහපත් සම්බන්ධතාවයකට යන්න. සෙල්ලක්කාරීභාවය අර සිතුවේ නිතර චංචලයි කියලා මම ඔබට මුලින්ම කියවන්නේ. ඒකත් මේ ආදරයේදීත් එහෙමයි. තීන්දුව. ඒක ටිකක් වෙනස් කරගන්න වග බලා ගන්න. අධ්‍යාපන තත්වයන් ගැන කතා කරොත් අධ්‍යාපනික වශයෙන් ඔබට සුබවාදී කාලයක්. හොඳ
ප්‍රතිඵල ගන්න පුළුවන් කාලයක් ඔබගේ අධ්‍යාපන තත්ත්වයන් තුළ ඔබට මෙන්න මේ කාල සීමාව තුළ ඔබේ බලාපොරොත්තු ඉලක්කයන් වලට යන්න අධ්‍යාපනය ඔන්න මුහු කරගන්න පුළුවන් කාලයක්. ඒක නිසා ඔන්න උත්සාහ කරන්න මේ කාලේ ඔබේ රැකියාව කරන අය වෘත්ති අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඔබට උසස් සීම් ගන්න හරි රැකියාව උසස් රැකියාවට මාරු වෙන්න හරි ඔන්න ඉගෙන ගන්න දේක් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කාලේ ඔබට ඒක තුළ කටයුතු කරන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ මොන පැත්තද අපි ඉගෙන ගන්න ඕනේ? මොකද්ද කළ යුතු දේ? අර හරි දේ තෝරා බේරගන්න උත්සාහ කරනවා. මොකද හේතුව එකක් කරන්න යනවා ඔන්න ඒක හරියන්නේ නැහැ. තව එකක් කරනවා. විශේෂයෙන්ම දැන් A level කරලා ඔය කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අය උනත් ගත්තත් එහෙමයි. ඔන්න මම දැන් එහෙනම් ඔන්න හොටෙල් කෝස් එකක් කරනවා. නෑ ඊට වඩා හොඳයි මොකක් හරි මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයට යනවා. ඔන්න ඔය වගේ නර ටිකක් ෂණයෙන් වෙනස් වෙන විදිහට අර ස්ථීර තීන්දුවකට තීරණයකට යන්න බැරි තත්ත්වයන් තුළ ඔබ කටයුතු කරන්න උත්සාහ කරනවා වෙන මේ කාල දශාව තුළ. ඉතින් ඒක නිසා ඒක එපා. ඒක හොඳ ස්ථීර තීන්දුවකට අරගෙන වෙනස් නොවන විදිහට යන්න. මොකද මේ කාලේ අධ්‍යාපන වශයෙන් සුබවාදී ජයග්‍රහණ අත් වෙන කාලයක්. ඔබේ ජීවිතේ දියුණුවට මඟ පාදා ගන්න පුළුවන් වෙන කාලයක්. පොඩි පොඩි බාධක තිබ්බනේ පහුගිය දවස්වල අධ්‍යාපන කටයුතු කරන් යද්දී ඒවට කරන්න ආර්ථිකම වශයෙන් හරි මොකක් හරි අනේ බාධකත් මේ මාසේ මුල් සතියෙන් පස්සේ ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කලබල විය යුතු නැහැ. ඒ වගේම මේ කාලය ඔබට විදේශ අධ්‍යාපනය ලබන්නත් නරක කාලයක් නෙමෙයි. ඉතින් නමුත් මෙතනදී ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන තැන තමයි යන අරමුණ හිතේ තබාගෙන යන්න ඕන. මොකද ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න ගිහිල්ලා එතන නොයෙකුත් පිස්සු කරන්න ඒවා නිකන් අර අවුනට එපාට කරන්නේ නැතිව ඔබට කල්පනාකාරීව බුද්ධියෙන් හොඳින් වැඩ කරොත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ඔබට මම පැහැදිලිවම කියන මේ පාසල් යන වයසේ දරු දැරියන්ට මෙන්න මේ අධ්‍යාපනික වශයෙන් ඔබට තියෙන යම්කිසි ආකාරයකින් අර උවනාව උනන්දුව චුට්ටක් වැඩි වර්ධනය කරගන්න බලන්න. මොකද බාහිර දේවල් වලට වැඩි වශයෙන් ඔලු වෙනවා. මම කියන්නේ එක දෙයකට කියලා එකිනෙකට වෙනස් වෙනවා. ආදර සම්බන්ධතාවලට වෙන්න පුළුවන්. ඒ වගේම ඔය නොයෙකුත් තාක්ෂණයේ දේවල් වෙන්න පුළුවන්. කලාව වෙන්න පුළුවන්. මෙහෙමයි කලාව ක්‍රීඩාව කියන එක වරදක් නෙමෙයි. නමුත් අධ්‍යාපන බාධාවක් නොකරගෙන ඒ දේ කරන්න වග බලා ගන්න. පොඩි දෙයක් වෙනස් වෙන්න තියෙන්නේ. ඔබ තුල උනන්දුව තඩයක් වැඩි කරගන්න තියෙන්නේ. අධ්‍යාපන වශයෙන් අපිට පුළුවන් විදිහට හොඳ ගේමක් ගහගන්න පුළුවන් අපේ සරලම වචනෙන් කිව්වොත්. ශරීර සෞඛ්‍ය ගත්තාම ප්‍රධානම වශයෙන් මේ කාලේ තියෙන්නේ සෙම් රෝග පෙනහළු වාසිත රෝගී තත්ත්වයන් තමා තද බල ලෙස පෙන්눔 කරන. අනිත් පැත්තෙන් චුට්ටක් මේ වෙලාව ඔබ ටිකක් මානසික වශයෙන් ලෙඩ වෙන්න බලන. ලෙඩ වෙන්න කියන මේක මේ පිස්සු හැදෙනවා කියන වචනේ නෙමෙයි. පිස්සු හැදෙනවා කියන වචනේ පාවිච්චි කරන්න ඕන දෙයක්ුත් නෙමෙයිනේ. අපි කියන්නේ මේ මානසික රෝගාද බාධා වගේ ලොකු ඒවා නෙමෙයි. නමුත් චුට්ටක් ඔබ අර විෂාදයේ පැත්තට එහෙම නැත්නම් ආතතිය පැත්තට චුට්ටක් බැහැරෙන්න. මොකද හේතුව මම ඔබට කියනවා ඔබ ටිකක් අර බහුලයි ප්‍රශ්නත් එනවා. අන්න ඒකත් එක්ක ඔබ ටිකක් මනසින් වැටෙනවා. ඒ වැටීමත් එක්ක ඔය අස්නායුගත රෝගී තත්ත්වයන් වගේ ඇති වෙන්න ප්‍රවණතාවයක් වැඩි. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනවා. මනසට ගොඩාක් දුරට ඔබ සහනය අවශ්‍ය වෙනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? පොඩ්ඩක් භාවනාවට යමු වෙන්න. භාවනාව තුලත් ඔබට මානසික සුවය විතර නෙමෙයිනේ. ඔබට එන ධනාත්මක භාවයත් එක්ක ගොඩාක් දුරට ඔය අසුභවාදී දේවල් මිදෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් මේ මෛත්‍රී භාවනාවට යමු වෙනවා නම් ඊ타ත්ම වැදගත් මෙන්න මේ කාල සීමාව තුල. අනිත් එක තමයි හිතට යම්කිසි ආකාරයෙන් ටිකක් ප්‍රශ්නයක් ගැටලුවක් වේදනාවක් එන විදිහට අර අපි හැමදාම කියන්නේ මෝර පිරිත පොඩ්ඩක් හිතින් මතක් කරගන්න බෞද්ධය. නැත්නම් ඉතිපිසෝ ගාතාව. ඒකත් ඊටා වැදගත්නේ. උදේ ගෙදරින් පිට වෙන්න කලින් මෝර පිරිත ඉතිපිසෝ ගාතාවයි කියලා නැත්නම් ශ්‍රවණය කරලා යන්න. ඔය තියෙන්නේ සූ ටීවී එකේ නිවැරදි උච්චාරණ සහිතව. ඔන්න ඔබට ඒ දේ හදා ගන්න පුළුවන්. ඒතකොට මානසික වශයෙන් තියෙන ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම පොඩි පොඩි අනතුරුදායී තත්ත්වනුත් පෙන්눔 කරනවා. ඔය කැපීම්, තුවාල වීම, අනතුරු වෙනවීම, ඔය ආයුධ වලින් වෙන දේවල්. ඒක එහෙම ගම මේ රණ්ඩු සරුවල් වෙනවා, පාතාලේ ක්‍රියාකාරණයට සම්බන්ධ වෙනවා කියන එක නෙමෙයි. අහක යන දෙයක් වෙන්න පුළුවන්. ගෙදර ගෘහණිකේ අත පිහේකට කැපෙන එකත් ඉතින් ආයුධ වලින් අනතුරක් තමයි. ඒක නිසා මේලා ලේසලවීම වගේ දේවල් ටිකක් සිද්ධ වෙන්න ඉඩ කඩ පවතිනවා. රෝහල්ගත වෙලා ඉන්න දේකුත් චුට්ටක් පෙන්눔 කරනවා. මේක විශේෂ වශයෙන්ම ටික මූණට පොඩි පොඩි තුවාල වෙන්නත් පුළුවන්. ඕක ටිකක් තදින්ම කැපී පෙනෙන්නේ මේ 7 වෙනින්දෙන් පස්සේ කාලේ. ඒ නිසා චුට්ටක් අවධානයෙන් ශරීර සෞඛ්‍ය ගැන හිතලා කටයුතු කරන්න වග බලා ගන්න. එතකොට ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔය තත්වය තුළ වෘෂභ ලග්න හිමියට යන්නේ. ඉතින් මේ වෘෂභ ලග්න හිමියාට මේ තත්වය පාලනය කරගත හැකිද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මෙන්න මේ සුළු සියලු දේ එකතු වෙලා මහා ප්‍රශ්නයක් විනාශයක් වෙන්න පුළුවන්. නමුත් අපිට සුළු තැනදී වළක්වා ගන්න පුළුවන්. නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන්. පොරවෙන් කපන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ උත්සාහ කරන්න මේ වෙලාවේ සොයන් සංයමයකට යන්න. ඒකට මම අර මුලින් කියපු භාවනාවත් ඉතා වැදගත් වෙනවා. වගේම ඔබ ඉවසීම ප්‍රගුණ කරගන්නත් ඕන. හැබැයි කොච්චර ඉවසීම් හිටියත් අපි මිනිස්සුયો. ඒක මම දන්නවා. එතකොට යම් තැනකදී අපිට ඒක බින්දෙන්න පුළුවන්. එහෙනම් එහෙම නොබින්දෙන්න අපි තුල
අපි ගාඩ් එකක් දාගන්නවා. වෛරස් එන්න වෛරස් ගාඩ් දානවා. මාස්ක් දානවා අපේ සාමාන්‍ය වෛරස් වල. දැන් වෛරස් ගාඩ් කිව්වේ මම මේ කම්පියුටර් වෛරස් වලට. ඉතින් ඒ වගේ අපිත් ගාඩ් එකක් දාමු. මොකද මේ ගාඩ් එක? මේක අපේ මනස තුලින් වෙන ඕරා එක අපි අහලා තියෙනවා. මේ ඕරා එක අපි පොසිටිව් ධනාත්මක කරගන්න ඕන. ධනාත්මක කරගන්න ඕන පිළියම් පිළිත් වීර්ය අවසන් කියන ඒවා ආගම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි විශ්වාස ඇදහිලි වල වෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් අපිට දාලා නැහැ. ඒවා විද්‍යාත්මක වෙන්නේ මෙතනදී නයි. මොකද හේතුව? ඒ හැමදේම අපි යහපත් විදිහට කරද්දී කරන්නම් වාලනේ මේ ආසාවෙන් කරද්දී. එපා කරපු විදිහට කරොත් වැඩක් නැහැ. ඒවා ඍණාත්මකයි. අපි මේ ධනාත්මක විදිහට කිරීම තුළ අපේ ඕරා එක ධනාත්මක වෙනවා. ධනාත්මක වුණාම අර දේවල් ඍණාත්මකයිනේ. ග්‍රහ දෝෂද, හදිහූනියන්ද, ඇස්වහ කටවද ඔක්කොම ඒවා මේකත් එක්ක ගැටෙනවා. ගැටෙද්දී අපේ ධනාත්මක භාවයත් එක්ක අර ඍණාත්මකව අහෝසි වෙනවා. ඒතකොට අපි හැබැයි එතකොට අපේ ධනාත්මක දේවල් චුට්ට අපි අර ගාඩ් එක දුර්වල වෙනවා. දැන් ගා එක දිගට වීදුර වුණත් ගහගෙන යද්දි කැඩෙන්න බලනවනේ. අන්න ඒ වගේ අපි හැම වෙලේම කරන්න ඕනේ ඒක ෆෝන් එකක් charge කරන විදිහට charge කරගන්න. කොහොමද? මේ පිළියම් පිළිවෙත් එක්ක. ඉතින් එහෙනම් ඒ දේවල් තමයි අපි මෙතනින් එහාට කතා කරන්නේ. ඔබට ඒ දේ කිරීම තුළ සාර්ථක වෙන්න බල. සමහරුන්ට මේ කියන හැමදේම කරන්න බැරි වෙයි. හැබැයි කරන්න පුළුවන් සීමාව තුළ කරලා ජීවිතේ දිනන්න. අනිවාර්යයෙන්ම මේක ඔබට ඉතා වැදගත් වෙනවා. ඉදිරි අවුරුද්ද ගැන අපි කතා කරමු. අවුරුද්ද වෘෂභ ලග්නෙ මෙන්න පෙරලිකාර අවුරුද්දක් කරගන්න ආකාරය කතා කරමු. කල්පනාවෙන් ඉන්න බලාපොරොත්තු වෙන්න ඔබට දිනන්න පුළුවන්. අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව. ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසයේ කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවද කියලා අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනෝනේ. මෙන්න මේ මාසයේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසයේ 6 වෙනි සෙන්සුරාදා. සුවිශේෂී දවසක් ලෙස මෙහෙමයි. ඒ දවසට කරන්න පුළුවන් අය එහෙමයි. නැත්තම් ඒ සතිය තුල ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුල දිනයක් යොදා ගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ මාසෙ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අනේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි දවස ගානේ උදේ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒවා පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවනේ. ඒතකොට අපි මාසේ මුල් සතිය මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින් ඉඳන් මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒකයි ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ. ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගත ලයින්නට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළියෙල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න. මම කෙටියෙන් කියන්න මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අය උදෙසා. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පාන ටිකක් එකතු කරන්න. මහා වීදගෙන දෙන නෙවෙයි බය වෙන්න එපා. ඉතින් මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය බෙලි කියොම මේ බෙලි ගහේ ඔබට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන්. නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටාමාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල් තම්බාගත් පෑන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්ස්වාද උදෑසන වරුවේ කරනවා නම් රතුමින් හදාගත්ත කිරිබත්ටියකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදී සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතු මල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා. රතු පාට මල්. ඉතින් ওই බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දී තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදි කඩක් කරන් යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමළුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසිදු ඉතා පිරිසිදු රෙදි කඩෙන් පෙරාගත් 3 වරක්ක් පෙරාගත්ත පැන්. ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල 3කට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අරයි යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුම්පඩ නූල් කඩක් සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටලගෙන ඇවිල්ලා එක කොනක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් යනවා නම් මේ වැඩට දිගට ගන්න මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට නැත්තම් පහන් 9ක් හරි ගමන්නේ හැකි පමණින් නැත්තම් ඊටත් පහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි දේ ගන්න උත්සාහ කරන්න.
ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බෝමලුව පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම පහන් පූජා පහන් දැල්වීම ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කල තුනකට පිරිසුදු කල තුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කල තුනේම එකට ඔතනilla අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් ඉන්නවනේ ඒ හැමෝගෙම අතර වෙන්නේ විදිහට දීර්ඝව තියාගන්න. අර මල් පූජාකදී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ මේ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි নমස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාතාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාතාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලේ ඇත්ත එකතු වෙලා අවම වශයෙන් තුන් වර බැකින්වත් ජය පිරිත අபிසම්බිදාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජය පිරිත අபிසම්බිදාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන්නේ මේ වචන කටපාඩමින් දැන නැත්නම් පොතක් බලන් හරි ගමන්නේ කියන්නේ. ඒ නූල් පට අතින් අල්ලගෙන එහෙම කියන්නේ කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරනවා ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු. දැන් තමන්ට මොකක් කර විශේෂිත කාරණාවල් තියෙනවා. මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාතරන එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු. නැත්නම් යහපත් දේවල් තියෙනවා. හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන්න. හිතලා නම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් යනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් යනවා. එතෙක් හිතන්න කාලය අරගෙන. හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳ වල ගැන අවධානය යොමු කරන්න. ටික වෙලාවක් අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගන්න. එතකොට ටික වෙලාවකදී ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම විසික් වතා නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කල යුත්තේ ඒ නූල් පට ලිහලා ඒක සමහරව යනවා අතේ ගැට ගහගත්තර කමක් නැතිල කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදු තැනකින් තියන්න. ඊට පස්සේ අර පෑන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ 3 වතාවක් යන්න ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දී එක කෝප් එකකට වගේ ඇති වෙන පෑන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ 3 වතාවක් ඇද්දී ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පෑන් කල තුනෙන්ම පෑන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතලෙ දාන ගෙදර අරන් එන්න. ඒක තමයි අර ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැටට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් S2 මූණ පිහදාගෙන යන්න. ඒක වගේම සුබ ගමනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවනවා ඒක හොඳම ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණය කරලා අර ඉතිරි පෑන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආය ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින් ඉඳන්ම ආය ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහට වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඊටා සුවිශේෂීම පිළිවෙත. මොකද මේ දේ තුල අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය ඒ වගේම මේ දේ තුල ඔබට යම්කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනයන් තුල කරපු පූජා තුල ඔබේ මනස තුල තියෙන ඒ ඕරාකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම්කිසි ආකාරයක තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙනවා. විදේශගතලා ඉන්න අය කරන්න දෙන්නේ මේ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ මාස ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ උදුවක් පොය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පොය දිනේනේ. ඒ නිසා මේ උදුවක් මාසය තුල ඉතින් ඒ ගිහිලා කියන දේ හැකියයි එහෙම කරන්න. විදේශගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒතන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් කරන්න. ඒ
සාමාන්‍යයෙන් පෑන් කල 3ක් ගන්න බැරි අය කමක් නැහැ එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න මේ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිත කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනෝනේ ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පවණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. මේ කාලපච්චින මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිගාරගලේ ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාවකුත් කරලා රුවන්වැලි මහාසෑයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහට මම කිව්වා වගේ මෛත්‍රී භාවනාව මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත්තු තැනක් මෙතන ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමියේ ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්ද මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙර ආත්මක වෙන්න පුළුවන් වෛරයකින් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක් යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවන අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරේ ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා. ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕක ඉතා බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල සෑහෙන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහා සෑයට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්න කියලා ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මහා බෝධියට යම්කිසි කෙනෙක් කිරිපිඩු දාණය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා. ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට මේ සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුල ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශගතලා ඉන්න අහනවා මට කරන්න බැරුවොත් ඔය දේ මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාට කම නැති. මේ හැම දෙයකම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවනේ අඩු වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුල යමක් වෙන්නේ. ඒ නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න. ඔවුන්ට මේක සහභාගී වෙන්න බැරුව ගියත් මේ දේ කරනවා මම වෙනුවෙන් යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ මේ දේ තුල සද්භාව ඇති කරගන්න නම් වටිනවා ඒගොල්ලොත්. ඒ දේ තුලින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යයෙන්ම කරන්න උදෑසන අවදිච්ච ගමන් රාත්‍රී නින්දර පෙර මෝර පිරිත, ඡන්ද පිරිත, සූර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන් සජ්ජන කරන් මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසා වෙන්න අபிසංවිධාන පිරිත කියන මොකද ගුරුත්වක්‍රයි අபிසංවිධාන පිරිතත් මේකට එක්කාසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූ ටීවී වල සූ ටීවී නාලිකාව YouTube නාලිකාව පියුසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දැනගෙන කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදින ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් එක ගන්න මේ YouTube එකෙන් අඩුවම තරමේ ඇස් දෙක වහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා පැය වාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකියි. ඔබ ඊට පස්සේ රැ නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ වැඩ කටයුතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාරයි. ඒක අත්දැකපු අය දන්නවා. සමහරක් අය ජීවිතේ හිතා ගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිරිතෙම සිහි කරන්නකො. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟා වෙයි. මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න. දවස් දෙකකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වරු තුනෙන් කියලා බොරු කරන්නේ හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක්, පෞරුෂයක් ගොඩනගෙන තමාගෙන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමන් ගන්න තීන්දුව හරියටම හරියනවා. අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඊ타ත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක. දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුලින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේම මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම Hindu දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට විශේෂීව දෙවි කෙනෙක්නේ. නිසා මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම
ඉතාමත්ම වැදගත් මේ කාල පරිච්ඡේදය තුළ. විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවා නම් යහපත ප්‍රාර්ථනා කරනවා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවනම් මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන ආයට මොකද හේතුව මේ දෙවියෝ ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැ දෙවියෝ අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමුත්තු කියලා මතවාද ගොඩනගගෙන ඉන්නවා. එහෙම ගැටලුවක් නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක්. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඊටා සුවිශේෂී ආකාරයෙන් ඒ වගේම මම විශේෂයෙන් මේ නවවසරේ පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඊටා විශේෂ සාර්ථකත්වයක් ලංකා කරන්න මේ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවාදා දිනවල ශුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යයෙන් මේ නුවණ පවත්තන්න ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථාන වලට යනවා නම් ඒ දේවස්ථාන වලට යනවා නම් ඒ තැන් වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුවාදා සහභාගී වෙන්න. ඉතා විශේෂ ඒ වගේම අසරණ අය වෙනුවෙන් ඔය දාන මාන දෙන්න කැම්පස්ලා කරි කමන්නේ දාන දෙන්න දානයක් විතර දෙන්න හැකියාව තියෙනවා නම් ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදට සදාසන් නුවණේ පවත්තන්න නැත්නම් ඒකට සහභාගී වෙන්න පල්ලියට යන්නම අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පතින්දා රාත්‍රී එක්වරුශීලිය රැකලා රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය පවත්වන්න පුළුවන් නම් භවනාත්මකව ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. මේ කිතුණු කතෝලිකයට බෞද්ධයට හින්දුවයට පිළියම් පිළිත් කරන තවත් අන්‍යාගමික අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත් ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද මේ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. මේ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල් මම ජීවිතයක් දැකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන අන්‍යාගමිකයන් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්ම ආගමට වඩා දහම තුළ තියෙන හැමදේම යහපත ලංකා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉදිරි ඉතා විශ්වාසනීය සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තව හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම්කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්යාය නමః කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසය ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්නේ නැහැ. ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය දෙන අලුතෙන් මේ වැඩසටහන ආයේ පහුගිය මාසෙක හරි පලාපල අහලා අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිවා ආහාර වෙලා निराහාර ඉඳලා ඒ ආහාර වෙල වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ට निराහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මාර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දිග වෙනින්ද කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වය ලංකා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. ඒ කාලය තුළ අපි යහපත ලංකා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසයේ මේ වසරේ අවසාන මාසයේ ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුභ කරගෙන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිටියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙනවා නම් සිදුවෙන. ඒ කියන්නේ ජ්‍යොතිෂමය දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. I think හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100% සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පවතිනවා. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.